ඉලෙක්ට්‍රොනික සම්පූර්ණයෙන්ම තියෙන්නේ V = IR ඔච්චරයි තියෙන්නේ. අර නැඹුරු අවස්ථා කියලා සූත්‍ර පාඩම් කරන්න ට්‍රැක් කරන්න එපා. හරි V = IR විතරයි තියෙන්නේ. ගාන බලලා ඒවල දෙන විදිහට ඕනේ හදන්න. එක එක නැඹුරු අවස්ථාවට එක එක සූත්‍ර පිස්සු කෙලින්න එපා. ඔයාලා අද ඉලෙක්ට්‍රොනික පැඩල් පුංචි ට්‍රාන්සිස්ටර් ගානක් කියලා වීඩියෝ පෝස්ට් කළා. ඔයා මේ ගාන හදන්න try කරන්න. මේ ගානෙන් අපෙන් අහන්නේ මොකද්ද? IB IC සහ DCE කියලා වෝල්ටීයතාවයන් හොයන්න තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට මට කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් එක ගත්තාට පස්සේ මේක මොන නැඹුරු අවස්ථාවද? මෙයා සොයන් නැඹුරු අවස්ථාවේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අදාළ ප්‍රතිරෝධක සම්බන්ධ කරලා තියෙන විදිහ අනුව. ඒක මේ ප්‍රශ්නෙට අපිට හදන්න උවමනා වෙන්නේ නැහැ මොන නැඹුරු අවස්ථාවක්ද කියන එක. එතකොට මම මේක ගත්තොත් අපි දන්නවා මේ ට්‍රාන්සිස්ටරේ මෙන්න මේ සංග්‍රාහක අග්‍රේ මේක, පාදම අග්‍රේ මේක, විමෝචක අග්‍රේ මේක. එතකොට අපි දන්නවා විමෝචක අග්‍රයෙන් ගමන් කරන ධාරාව විමෝචක ධාරාව, IE ධාරාව, මෙතනින් ගමන් කරන ධාරාව IC ධාරාව, මෙතනින් ගමන් කරන ධාරාව, පාදම අග්‍රය තුලින් ගමන් කරන ධාරාව IB ධාරාව. එතකොට බලන්න මෙන්න මේ ප්‍රතිරෝධකයේ තුලින් ගමන් කරන්නේ IE ධාරාව නේද? නේද? ඔව්. හරි. අන්න ඒකත් ඔළුවේ තියාගෙන අපි යන් ගාන හදන්න දැන්. එතකොට මේ වගේ ට්‍රාන්සිස්ටර් පරිපථයක් දුන්නොත් මට මේක ව්‍යුත්පන්න කරගන්න පුළුවන් මේ වගේ පරිපථ දෙකකට. ඒ කියන්නේ මෙන්න මේක එක පාත් එකක්. ඒ කියන්නේ ඒක තමයි ඇදලා තියෙන්නේ. මෙන්න මේක අනිත් පාත් එක. එතකොට මේක ඇසුරෙන් මට ලියා ගන්න පුළුවන් මේක වෝල්ටීයතාවය කොහොමද අදාළ ස්ථානවලට ඩිවයිඩ් වෙන්නේ කියලා, බෙදලා යන්නේ කියලා. මම මේක ගත්තොත් V කියලා, මම මෙතන ගත්තොත් VB කියලා, මම මෙතන ගත්තොත් VBE කියලා. මට මේක ප්‍රකාශනයක් විදිහට ලියා ගන්න පුළුවන්. කොහොමද? ශ්‍රේණිගතව තියෙනවා නම් ශ්‍රේණිගතව විභවයන් ඩ්‍රොප් වෙන ස්ථාන 1000ක් තිබ්බත් ඔය 1000න් එකතුව මොකට සමාන වෙන්නේ? සප්ලයි වෝල්ටේජ් එකට සමාන. එහෙනම් මට මේක ලියන්න පුළුවන් කොහොමද? VCC සමානයි V ධන VB ධන VBE. හරි. මේ ස්ථාන තුනේ ඩ්‍රොප් වෙන විභවයේ සප්ලයි වෝල්ටේජ් එකට සමානයි. මේක 10යි. මේ V කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකක් හරි ප්‍රතිරෝධකයක් දෙකේ ඩ්‍රොප් වෙන විභවය කියලා කියන්නේ මොකද්ද? ඒ ප්‍රතිරෝධකයේ තුලින් ගමන් කරන ධාරාවතාවක් ඒ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය නේ. එහෙනම් මොකද්ද? මම මෙතන ලියන IR කියලා. හරි. ප්‍රශ්නයක් නැහැ. VB කියන්නේ මොකද්ද? මම මෙතනින් යන ධාරාව IB කියලා ගත්තොත් මෙතන ප්‍රතිරෝධකයේ RB කියලා ගත්තොත් මට ඔබ ලියා ගන්න පුළුවන්. VB කියන එකේ අපි දීලා තියෙනවා 0.7 කියලා. එතකොට 0.7යි නම් මේක සුළු කරාට පස්සේ අපිට එනවා 9.3යි කියලා. මට දැන් කියන්න මෙතනින් ගමන් කරන්නේ මොන ධාරාවද? IE ධාරාව නේද? ඒ කියන්නේ මොකද්ද? මෙතනින් ගමන් කරන ධාරාව IB, මෙතන අග්‍රයෙන් තුලින් ගමන් කරන ධාරාව IC. ওই දෙකෙන් එකතුව තමයි IE කියලා කියන්නේ. එතකොට ඒක තමයි මේ පරිපථය තුලින්ම මේ ප්‍රතිරෝධකය තුලින් ගමන් කිරීම සිදු කරන්නේ. එහෙනම් මට මෙතෙන්ට ලියන්න ඕනේ IE මෙතන ප්‍රතිරෝධියගේ අපිට දීලා තියෙනවා 10යි කිලෝ ඕම් කියලා. කිලෝ කියන්නේ මොකක්ද? 10/3. ඊට පස්සේ මෙතන IB ගත්තොත් IB කියනගේ අපි දන්නේ නැහැ. RB යගේ අපිට දීලා තියෙන 180 වැඩි කිරීම 10/3ක් කියලා. හරි. එතකොට මට කියන්න දැන් මේක නොදන්න පද කීයක් තියෙනවද? IB තියෙනවා IE තියෙනවා. නේ? මේ නොදන්න පද දෙකක් තියෙනවා. පද දෙකක් තියාගෙන එක සමීකරණයක් ඇසුරින් අපිට හදන්න පුළුවන් බෑ. නොදන්න පද දෙකක් තියෙනවා නම් අවශ්‍යයෙන් අදාළ සමීකරණ දෙකක්වත් ඕනේ අපිට අගයන් දෙක ව්‍යුත්පන්න කරගන්න. එතකොට මට හැබැයි මෙන්න මේ IE ලියන්න පුළුවන් විදිහක් තියෙනවා. මොකද්ද? මෙතනින් ගමන් කරන ධාරාව කියලා කියන්නේ මොකද්ද? IB සහ IC වල එකතුව. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් IE සමානයි IB ධන IC ධාරාව කියලා. හරි. ඒත් මම නොදන්න පදයක් තියෙනවා තව IC. මට මේක ලියන්න පුළුවන් කොහොමද? අපි දන්නවා සූත්‍රයක් මෙන්න මේක. IC සමානයි βIB කියලා. එතකොට බීට වලගේ අපි දන්නවා CI කියලා. අපිට දීලා තියෙනවා ධාරාලාභය. ධාරාලාභය කියන්නේ මොකද්ද? සරලව කිව්වොත් මේ පාදම අග්‍රය තුලින් ඇම්පියර් එකක් යනවා නම් මේ සංග්‍රාහක අග්‍රය තුලින් 100ක් යනවා. අදාළ ධාරාව කොහොමද බෙදලා තියෙන්නේ විදිය කියලා තමයි සරලවම කිව්වොත් කියන්නේ. එහෙනම් මට මේක ලියන්න පුළුවන් IE සමානයි IB ධන බීට IB කියලා. එතකොට අපි දන්නවා බීට වලගේ කීයද? 100යි කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් මේක 100ක් IB කියලා. එහෙනම් මේ IE යගේ මට ලියන්න පුළුවන් 101යි IB කියලා. එලකිරි. එහෙනම් මට මෙතන IE වෙනුවට ලියන්න පුළුවන් කීයද? 101යි IB කියලා. එතකොට ඉතුරු ටික ගත්තොත් ඒ විදිහටම එනවා. එතකොට මම මේකේ දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මට තියෙන්නේ මෙතන පද දෙකක් තනි පදයයි තියෙන්නේ නොදන්න එකතු කරන්න පුළුවන්. එහෙනම් මට මොකද්ද මේක එකතු කරාට පස්සේ ලැබෙන්නේ? මෙතන 101ක් තියෙනවා, මෙතන 180ක් තියෙනවා. එතකොට මෙතන සුළු කරාට පස්සේ 1000යි 1010ට 180ක් එකතු කරාට පස්සේ මට එනවා 1190යි කියලා. 1190 වැඩි කිරීම 10/3 වතාවක් IB. එතකොට මේක සුළු කරන්න පුළුවන් මට. එතකොට IB සමානයි 9.3 බෙදීම 1190 වැඩි කිරීම 10/3 කියලා. එතකොට මට මේකට උත්තරයක් එනවා. මෙන්න මේ යගේ මෙතනින් මම බෙදුවා. මට මේක බෙදුවට පස්සේ උත්තරයක් එනවා කීයක් කියලාද?
7.81 වැඩි කිරීම 10 ඍණ 3 කියලා එකක් එනවා. දැන් මේ වගේ උපසර්ගයක් යට තිබ්බට පස්සේ මම මේක සුළු කරගන්න යන්න එපා. ඇයි ඒ? මොකද මේක බෙදීම ලකුණ උඩට ආවට පස්සේ කෙලින්ම ඍණ එනවා. එතකොට උපසර්ගේ මාරු වීමක් වෙනවා. 10 දාලා 3 නම් 10 ඍණ 3 වෙනවා. එතකොට ඒ වගේ බිංදු දාලා ලැට් එකක් කරගන්න එපා ප්‍රශ්නේ. එතකොට මේකෙන් දෙන්නේ කියලා 10 ඍණ 3 ආපහු වෙනවා මේක උඩට ගියාට පස්සේ. එතකොට බලන්න මේ දෙක කියන්නේ මොකද්ද? 10 ඍණ 3 වැඩි කරන්න ඕනේ 10 ඍණ 3. කීයද ඔක්කොම 10 ඍණ 6. 10 ඍණ 6 කියන්නේ මොකද්ද? අදාළ උපසර්ගයක්. උපසර්ගයක් ඇසුරෙන් ලියනවා නම් මට මේක ලියන්න පුළුවන් කොහොමද? 10 ඍණ 6 කියන්නේ කීයද? මයික්‍රෝ ඇම්පියර්. එතකොට මට මේක ලියන්න පුළුවන් 7.81 මයික්‍රෝ ඇම්පියර්. මම මේකෙන් ගත්තේ මොකද අපේ උත්තර තියෙන්නේ මයික්‍රෝ ඇම්පියර් වලින් හින්දා. එතකොට මේ වගේ එකක් සුළු කරන්නේ ඔන්න ඔය විදිහට. දැන් අපි IB ධාරාව දන්නා නම් IC එක හොයාගන්න පුළුවන්. කොහොමද? අපි දන්නවා සූත්‍රයක් තියෙනවා IC සමානයි බීටා IB කියලා. එතකොට මේක හදාගත්ත කියන්නේ ගාන හදලා ඉවරයි වගේ තමයි. එතකොට බීටා කියන්නේ CI, IB කියන්නේ 7.81 වැඩි කිරීම 10 ඍණ 6යි ඇම්පියර්. එතකොට මේක මට ලියන්න පුළුවන් 781යි මයික්‍රෝ ඇම්පියර් කියලා. හැබැයි බලන්න අපේ උත්තර තියෙන්නේ මොන වගේද? මිලි ඇම්පියර් වලින්. එහෙනම් 10 ඍණ 3ක් වැඩි කරා නම් හරි. ඒ කියන්නේ මේක සුළු කරාට පස්සේ මට එනවා කීයද? මේක 3 පාරක් පැන්නුවට පස්සේ 0.781යි මිලි ඇම්පියර් කියලා. 10 ඍණ 3ක් තමයි මම සුළු කිරීම කරේ. එතකොට මේක තමයි IC වල උත්තරේ. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? මෙන්න මේ දෙකවල ඩ්‍රොප් වෙන විභවය. මේ දෙකවල ඩ්‍රොප් වෙන විභවය කියන්නේ කීයද? VCE විභවය. එතකොට VCE විභවය හදන්නේ කොහොමද? මෙන්න මේ ඇසුරෙන් අපිට ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන්. ඒවා කටපාඩම් කරන්න එපා. ට්‍රැක් කෙලින්න එපා. හරි. මේක මට ලියා ගන්න පුළුවන් කොහොමද? VCC සමානයි මේ දෙකවල ඩ්‍රොප් වෙන විභවය මම කලින් ගත්තේ V කියලා. මම V කියලාම ගන්න. V ධන VCE. ඕකේ. මේ දෙකවල ඩ්‍රොප් වෙන විභවයේ සප්ලයි වෝල්ටේජ් එක සමානයි. සුපා කටපාඩම් කරන්න එහෙම දෙයක් නැහැ. ගාන බලලා ඒට අනුරූපව මට හදාගන්න තියෙනවා. එතකොට මෙතන දන්නවා V 10යි. මෙතනම දන්නේ මට ලියන්න පුළුවන් හැබැයි I E වතාවක් මෙතන ප්‍රතිරෝධකයේ R කියලා. එතකොට VCE කියන තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට IE කියන එක අපිට දැන් හොයාගන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ සූත්‍රය 101 වතාවක් IB අපේ අගේ කලින් හොයාගත්ත කීයද? 781යි 7.81 වැඩි කිරීම 10 ඍණ 6ක් කියලා. එතකොට මේක අපිට මෙතනින් ලියන්න පුළුවන් එක තාවක් 7.81 වැඩි කිරීම 10 ඍණ 6 ප්‍රතිරෝධකයගේ කිය 10යි කිලෝ ඕම් 10 වැඩි කිරීම 10 බල 3 VCE ධන VCE කියලා. එතකොට මට මේක සුළු කරාට පස්සේ මේ නොදන්න පද එකයිනේ වදින් 10න් අඩු කරනවා මේ ප්‍රකාශනය සුළු කරාට පස්සේ උත්තරේ. එතකොට මට උත්තරයක් කියනවා VCE වලට 2.11 වෝල්ට් කියලා. හරි. එතකොට ඔය ප්‍රශ්නෙට උත්තරේ ගන්න ඕන. ඒ කියන්නේ මම ඉලෙක්ට්‍රොනික සම්පූර්ණයෙන්ම තියෙන්නේ V සමානයි IR ඔච්චරයි තියෙන්නේ. අර ඉලෙක්ට්‍රොනික වලට ගොඩාක් බය වෙන්න එපා. මහ දෙයක් නැහැ. ඔයා අර V සමානයි IR දන්නවනම් ඒක එක එක විදිහට ඇප්ලයි කරන්න තියෙනවා. අර නැඹුරු අවස්ථා කියලා සූත්‍ර පාඩම් කරන්න ට්‍රැක් කරන්න එපා. හරි. V සමානයි IR විතරයි තියෙන්නේ. ගාන බලලා ඒවල දෙන විදිහට ඕනේ හදන්න. එක එක නැඹුරු අවස්ථාවට එක එක සූත්‍ර පිස්සු කෙලින්න එපා. හරි. බලන්න එතකොට වාගේ මේ ප්‍රශ්නේත් හරියද කියලා. මේක තමයි එතකොට හදන විදිය.